ගොඩාක් ක්ලයන්ට්ස්ලාට තියෙන ප්‍රශ්නයක් තමයි කාබන් ලේසර් ට්‍රීට්මන්ට් එකකින් ඉන්ස්ටන්ට් ග්ලෝ එකක් විතරද ලැබෙන්නේ කියන එක. ඇත්තටම කාබන් ලේසර් ට්‍රීට්මන්ට් එකක් කියන්නේ මෙඩිකල් ග්‍රේඩඩ් ස්කින් ට්‍රීට්මන්ට් එකක්. කාබන් ලේසර් ට්‍රීට්මන්ට් එකේදී මෙඩිකල් කාබන් ලෝෂන් එකක් අපි පේෂන්ට්ගේ ස්කින් එකේ ඇප්ලයි කරනවා. මේ කාබන් ලෝෂන් එක අපේ ස්කින් එකේ තියෙන පෝස් ඇතුළට ගිහිල්ලා ඒක අපේ එක්සස් ඔයිල්, ඩෙඩ් ස්කින්, ඩෙබ්රිස් එක බයින් වෙනවා. ලේසර් ට්‍රීට්මන්ට් එකේදී මේ ලේසර් බීම්ස් ටාගට් කරනවා මේ කාබන් පාටිකල්ස්. එතකොට මේ කාබන් පාටිකල්ස් ලේසර් බීම් එක හරහා අයින් වෙනවත් එක්කම ජෙන්ටල් එක්ස්ෆෝලියේෂන් එකක්. කියන්නේ මේ ඔයාගේ ස්කින් එකේ තිබුණ ඔයිල්, ඩෙඩ් ස්කින්, ඒ වගේම ඩර්ට් මේ හැම එකක්ම කාබන් පාටිකල් එකත් එක්ක ඉවත් වීමක් සිද්ධ වෙනවා. මේ ජෙන්ටල් එක්ස්ෆෝලියේෂන් එකත් එක්ක ඔයාගේ ස්කින් එක ඩීප්ලි ක්ලීන් වෙනවා. ඒ වගේම කොලජන් ස්ටිමියුලේෂන් එකකුත් සිද්ධ වෙනවා. ඔයිලි ඇක්නි ප්‍රෝන් ස්කින් එකකට, ඒ වගේම එන්ලාර්ජ් පෝස් තියෙන ස්කින් එකකට, ඒ වගේම අන්ಈවන් ස්කින් ටෝන් එකක් තියෙන කෙනෙකුට, ඩල් ස්කින් එකක් තියෙන කෙනෙකුට මේ කාබන් ලේසර් ට්‍රීට්මන්ට් එකකින් ලොකු බෙනිෆිට් එකක් ගන්න පුළුවන්. කාබන් ලේසර් ට්‍රීට්මන්ට් එක කියන්නේ මිනිමල් ඩවුන් ටයිම් එකක් එක්ක බ්‍රයිට් ස්මූත් ස්කින් එකක් ලබා ගන්න පුළුවන් ට්‍රීට්මන්ට් එකක්. ඒ වගේම හොඳ ස්කින් කෙයාර් රූටීන් එකක් එක්ක මේක කරන්න පුළුවන් නම් වඩා හොඳ ප්‍රතිඵල ලබා ගැනීමේ හැකියාව තියෙනවා.